සුබෝදෑසනක් සියලු දෙනාටම. අද අපි බලමු හිතෝපදේශ පොතේ 6 වන පරිච්ඡේදයේ 6 වන වගන්තියේ සඳහන් වන දේව වචනය ගැන. එම්බා අලසය කෝඹියා ළඟට ගොස් උගේ ක්‍රියාමාර්ග සිතරගෙන ප්‍රඥාවන්ත වන්න. දෙවියන් වහන්සේ මෙතන අපට අමුතු දෙයක් කියනවා. ප්‍රඥාව ඉගෙන ගන්න කියලා විශාල බලවත් සත්වයෙක් ළඟට යන්න කියන්නේ නැහැ. ඊටම කුඩා කෝඹියෙක් ළඟට යන්න කියනවා. කෝඹියෙක් දිහා ටිකක් හොදින් බලලා තියෙනවද? එයා හැම වෙලාවකම වැඩ කරනවා. කෑම කැබැල්ලක් හම්බ වුණාම ඒක අරගෙන යනවා. තනියම බැරි නම් අනිත් කෝඹියොත් එක්ක එකතු වෙනවා. වැස්ස එන්න කලින් අමාරු කාලයක් එන්න කලින් එයා සූදානම් වෙනවා. විශේෂම දේ තමයි කෝඹියාට කවුරුත් පිටිපස්සෙන් ඉඳගෙන වැඩ කරන්න කියලා කියන්නේ නැහැ. එයාගේ ඇතුලේ වගකීමක් තියෙනවා. අපේ ජීවිතත් එහෙමද? සමහර වෙලාවට අපි හිතනවා හෙට යාඥා කරන්න, හෙට බයිබලයේ කියවන්න, හෙට සේවයට යන්න, හෙට වෙනස් වෙන්නම් කියලා. ඒත් හෙට කියන දවස අපට සහතික නැහැ. අලසකම කියන්නේ නිදාගෙන ඉන්න එක විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපට දීලා තියෙන වගකීම් කල් දමන එකත් අලසකමක්. අද දෙවියන් වහන්සේ අපෙන් අහනවා කෝඹියාගෙන් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. කෝඹියා කුඩායි. නමුත් එයාට අනාගතය ගැන දැක්මක් තියෙනවා. අපිත් ආත්මික ජීවිතේ එහෙම වෙන්න ඕනි. අද යාඥා කරමු. අද දේව වචනය කියවමු. අද දෙවියන් වහන්සේට ලං වෙමු. අද අපිට බාර දීලා තියෙන සේවය විශ්වාසවන්තව කරමු. මතක තියාගන්න. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ වැඩ කරන, උත්සාහ කරන විශ්වාසවන්ත මනුෂ්‍යයවයි. ඒ නිසා දූදේ මේ වචනය අපේ හදවතට ගනිමු. කෝඹියා ළඟට ගොස් උගේ ක්‍රියාමාර්ග සිතරගෙන ප්‍රඥාවන්ත වන්න. අපි අලසකම අතහැර උත්සාහයෙන් කැපවීමෙන් සහ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඉදිරියට යමු. අපි යාඥා කරමු. ස්වර්ගීක පියාණනේ, අලසකමෙන් මිදී ඔබ වහන්සේ කැමති ආකාරයට ජීවත් වීමට අපට උපකාර කළ මැනව. කෝඹියාගේ කැපවීම සහ විශ්වාසවන්තකම අපගේ ජීවිතය තුලත් ඇති කරන්න. ඔබ වහන්සේ දුන් කාලය හා වගකීම් නිසි ඉටු කිරීමට ප්‍රඥාව සහ ශක්තිය ලබා දුන මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමු. ආමෙන්. දේව ආශිර්වාදය ඔබ සැමට වේවා. සුබ දවසක්.